හරි. එතකොට බේසික් ලොජික් ගේට් යටතේ අපිට අද කතා කරන්න තියෙන්නේ XOR ගේට් එක ගැන. අද අපි මේ වීඩියෝ එකෙන් ඒ කොටස ගැන කතා කරමු. ඉතින් එතකොට අපි කලින් වීඩියෝස් වල අපි කතා කරා මොනවාද? AND ගේට් එක කතා කරා. ඒ වගේම OR ගේට් එක ගැන කතා කරා. ඊට පස්සේ NOT ගේට් එක ගැන කතා කරා. එතකොට අපිට බේසික් ලොජික්ස් ගේට්ස් වලින් ඉතුරු වෙලා තියෙන්නේ තව මෙන්න මේ XOR කියන ගේට් එක විතරයි. එතකොට අද අපි මේ වීඩියෝෙන් ඒක කතා කරලා ඉවරයක් කරමු. හරි මම XOR ගේට් එකේ සිම්බල් එක ඇඳ ගන්නම්. ඒකත් OR ගේට් එක වගේම තමයි. මේ පිටිපස්ස ලයින් එකක් එනවා. ඒ වගේම OR ගේට් එකේම සිම්බල් එක වගේම මේ වගේ ලයින් එක හැදෙනවා. එතකොට මෙතන A මෙතන B අපි කොහොමද මේක ප්‍රකාශනය ලියන්නේ? ඒක අපි මෙහෙම ලියන්නේ A මෙතන ප්ලස් එක වටේ මෙහෙම රවුම් ඉන්න ඕනේ. එතකොට මෙහෙම තමයි ප්‍රකාශනය ලියන්නේ. එතකොට ඔයාලට ප්‍රකාශන තුනක එකක් ඉන්පුට් තුනක එකක් දුන්නොත් ලියන්නේ මෙහෙම. එතකොට මම ඒකේ ලොජික් සිම්බල් එක ඇඳ ගන්න යන්නේ නැහැ. ඔයාලා ලොජික් සිම්බල් එක අඳින හැටි දන්නේ නැත්නම් මේකටම තව ලයින් එකක් එකතු කරලා ABC කියලා තුනක් ඉන්පුට් ගන්න තියෙන්නේ. හරි ඔයාලා මේකේ සත්‍යතාවක් වඳින්න කලින් ඔයාලා ඉගෙන ගන්න ඕනේ මේකේ බිට් එකතු කරන විදිය ගැන. ඔයාලට ඒ ගැන අවබෝධයක් නැත්නම් මගේ channel එකේ තියෙන වීඩියෝ එක මම ඒක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒක ගිහින් බලන්න. මම මේ වීඩියෝ එකේනොත් පොඩි අයිඩියා එකක් දෙන්නම් කොහොමද බිට්ටු එකතු කරන්නේ කියලා. මම උදාහරණ ටිකක් හදන්නම්. එතකොට ඔයාලට පුළුවන් පොඩි අයිඩියා එකක් අරන් ඉස්සරහට වැඩ ටික කරගන්න. එතකොට මම එක පළවෙනි උදාහරණය විදිහට ගන්නම් මේක 0.1 0.1 මේක එකතු කරන්න කියලා තියෙනවා. මේක උදාහරණයක්. මම තව එකක් ලියන්න 1.1 0.1 මේක පේන්නේ නැහැ. 0.1 හරි මේක දෙවෙනි උදාහරණේ. එතකොට මම මේ උදාහරණ දෙක හදලා ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට දලා අදහසක් ගන්න පුළුවන්. එතකොට මේකේ බිටු එකතු කරද්දි එක එකතු වුණාට පස්සේ උත්තරේ තමයි මොකද මේක අපිට දෙන්න පුළුවන් උත්තරයට දෙන්න පුළුවන් බිඳුව සහ එක කියන ඉලක්කම් වලින් තමයි මේක උත්තරෙත් දෙන්න ඕනේ. එතකොට අපි මේක එකතු කරන්නේ මෙහෙමයි. එකයි එකතු වුණාට පස්සේ මේ බිට් වලින් උත්තරේ තමයි බිඳුව. හරිද? එකයි එකතු වුණාට පස්සේ බිඳුවයි. එතකොට එහා පැත්තට එකක් යනවා. හරිද? එකයි එකතු වුණාට බිඳුවයි. මෙතන බිඳුව දාගන්නවා. එහා පැත්තට එකක් යනවා. එතකොට මෙතන බිඳුවයි කොහොමද බිඳුවයි? එතකොට බිඳුවයි එකයි එකතු වුණාම එකයි. ඒ කියන්නේ එකයි බිඳුවයි එකතු වුණාට පස්සේ උත්තරේ එකයි. මෙතන ආයෙ තියෙනවා එකයි බිඳුවයි. එහා පැත්තට යනවා එකක්. එතකොට මෙතන බිඳු දෙක කොහොමද බිඳුවයි? එකයි බිඳුවයි එකයි. එතකොට මෙතන එකයි බිඳුවයි කොහොමත් එකයි. එතකොට මේක උත්තරේ මේක. එතකොට අපි මේක උත්තරේ බලමු. එතකොට එකයි බිඳුවයි මෙහෙට එකක් යනවා. ඔන්න එතකොට එකයි බිඳුවයි එකයි. ආයෙ මෙතන එකක් අපි එනවා. එතකොට එකයි බිඳුවයි. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. අපි ආයෙ බලමු ඒක. එකයි බිඳුවයි මෙහා පැත්තට එකක් යනවා. එතකොට එකයි බිඳුවයි එකයි. ආයෙ මෙතන එකක් තියෙනවා. එතකොට ඒකයි මේකයි එකතු වුණාට පස්සේ බිඳුවයි. ආයෙ මෙහා පැත්තට එකක් යනවා. ආයෙ කීයද? බිඳුවයි එකයි ආයෙ එකයි බිඳුවයි. ආයෙ ඔන්නේ එහා පැත්තට එකක් පැන්න. ඔන්න ආයෙ තියෙනවා. එකයි ඔන්න මෙතනක් තියෙනවා. එහා පැත්තට පැන්නම කොහොමද එන්නේ? එකයි බිඳුවයි එකයි ආයෙ එකයි බිඳුවයි. ඔන්න ආයෙ එහා පැත්තට එකක් පනිනවා. ආයෙ කොහොමද මෙතන? බිඳුවයි එකයි ආයෙ එකයි බිඳුවයි. එහා පැත්තේ මොකුත් නැහැ. එහා පැත්තේ එක මෙහෙම ලියන. ඔන්න ඕක තමයි මේකේ උත්තරේ. ඔන්න ඕක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ වගේ උදාහරණ කීපයක් මම මෙතන ලියන්නම්. ඔයාලා තනියම ප්‍රැක්ටිස් වෙන්න. එතකොට මේක ගැන මේක සත්‍යාපන වගුව අඳින්න ලේසි. එකයි බිඳුවයි එකයි එතන එකයි මේක තුන්වෙනි උදාහරණේ. මම හතරවෙනි උදාහරණෙ මෙතන ලියන්න. මේක ප්‍රැක්ටිස් වෙන්න. බිඳුවයි එකයි බිඳුවයි එතන 1.1 හරිද?
මේ ඔක්කොම එකතු කරන්න තියෙන්නේ මෙතන බලය දාගන්න. හරි මේ දෙක ප්‍රැක්ටිස් වෙන්න වීඩියෝ එක පෝස්ට් කරලා ප්‍රැක්ටිස් වෙන්න. අපිට එතකොට ඊළඟ එකට යන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් මෙන්න මේ ඉන්පුට් දෙකේ සත්‍යාපන වගුව අඳින්න යන්නේ. මම මෙතන AB එතන F කියලා දාගන්න. එතකොට මම මෙතන කොහොමද තියාගන්නේ? 0.2 1 0.1 මම මෙතන ප්‍රකාශනයක් ලියා ගන්න. හරි. දැන් මම කලින් උදාහරණ ටිකක් කරා. ඔයාලට ඒක මතක ඇති. ඒ උදාහරණ අමුයි තමයි මේ වගුව ෆිල් කරන්න තියෙන්නේ. එතකොට මම කලින් කිව්වා බිංදුව එකතු වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? බිංදුවමයි බිංදුව එකතු වුණාට පස්සේ 1යි බිංදුව එකතු වුණාට පස්සේ ඒත් 1යි. ඔන්න 1යි එකතු වුණාම මොකද්ද? එන උත්තරේ බිංදුවයි. ඒ කියන්නේ අපි එහා පැත්තට යන සංඛ්‍යාව සලකන්නේ නැහැ මෙතනදී. අපි සලකන්නේ එතන පල්ලෙහැම දාන වගේ තමයි සලකන්නේ. ඒක තමයි අපි මෙතන මාක් කරන්නේ. හරි මම මෙතන දැන් මාක් කරේ ඒක තමයි. මොකද 1යි බිංදුවයි ඒක මම මාක් කරා 1.1 ඒත් 1යි. ඔහොම තමයි සත්‍යාපන වගුව. ඔයාලට මෙන්න අර මම පල්ලෙහා හදපු උදාහරණ ටික දැනගත්තා නම් මේ ටික හදන එක ඊසි වැඩක්. හරි අපි දැන් බලමු කොහොමද ආදාන 3ක් දෙන x වර්ගයට එක සත්‍යතාව වගුව අඳින්නේ කියලා. මම මෙතන මාක් කරගන්න ABC මම මෙතන ප්‍රකාශනය ලියා ගන්නවා. හරි ප්‍රකාශනයත් හරි. එතන මම පල්ලෙහාට එන්න පුළුවන් අවස්ථා ටික ලියා ගන්න. කොහොමද ලියන්නේ 0.4යි 1.4යි මේවා දැන් පුළුවන් වෙන්න ඕන ඔයාලට 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1 හරි මේක හොඳට අහගෙන ඉන්න. මේක පොඩ්ඩක් අමාරුයි පැටලෙන්න පුළුවන්. හරි මම මෙතනින් පටන් ගන්නම්. 0.1 එකතු වුණාම බිංදුවයි. ආයෙකට බිංදුවක් එකතු වුණාම බිංදුවයි. 0.1 එකතු වුණාම බිංදුවයි. 0.1 එකතු වුණාම 1යි. දැන් ඔයාලට අර ටික ඔළුවේ තියෙන්න ඕනේ මේ වගුව ෆිල් කරන්න. 0.1 එකතු වුණාම 1යි 1.0 එකතු වුණාම ආයි 1යි. එතන කොහොමද? 0.1 එකතු වුණාම 1යි 1.1 එකතු වුණාම 0යි. එතකොට අපි මෙතන දාන්නේ carry out එක නෙවෙයි. එතනම පල්ලෙයන් දාන සංඛ්‍යාව. ඒ කියන්නේ එතන එකතු කරලා පල්ලෙයන් අපි ලියන සංඛ්‍යාව තමයි අපි මෙතන ප්‍රතිදානයේ විදියට අපි ලියන්නේ. මෙතන කොහොමද? 1 එකතු වුණාම 1යි 1.0 එකතු වුණාම 1යි. මෙතන බලමු 1.0 එකතු වුණාම 1යි ආයි 1.1 එකතු වුණාම 0යි. මෙතන කොහොමද? 1.1 එකතු වුණාම 0යි 0.0 එකතු වුණාම ආයි 0යි. මෙතන කොහොමද? 1.1 එකතු වුණාම 0යි ආයි 0යි 1 එකතු වුණාම 1යි. කොහොමද ගත්තේ මෙතන? 1.1 එකතු වුණාම එන උත්තරේ 0යි. 0.1 එකතු වුණාම එන උත්තරේ 1යි. ඔන්න ඕව තමයි x වර්ගයට එකේ සත්‍යතාව වගුව අඳින්නේ. එතකොට අපි මෙතනදී බේසික් ලොජික් ගේට් වල තියෙන සියලුම ලොජික් ගේට් ඉවරයි. අපිට ඊළඟට තියෙන්නේ කම්බිනේෂනල් ලොජික් ගේට් එක. ඒ කියන්නේ මේ බේසික් ලොජික් ගේට් හරහා හැදෙන ලොජික් ගේට් ගැන කතා කරන්න තමයි අපිට ඊළඟ වීඩියෝ එකෙන් තියෙන්නේ.